වෙල්කම් කියලා පිළිගන්නවා e-money with me YouTube channel එකට. ඉතින් මම අද තවත් අලුත් වීඩියෝ එකක් අරන් එවිලා තියෙනවා ඔයගලන්ට. මම මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ keyword අපිට හොයාගන්න පුළුවන් ක්‍රම ටිකක් ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී ගත්තොත් මම කලින් වීඩියෝ එකේදී කතා කරා short tail keyword ගැන long tail keyword ගැන. හරි. ඉතින් සාමාන්‍ය YouTube වීඩියෝ එකට වීඩියෝ එක අප්ලෝඩ් කරලා text දාද්දි text කියන්නේ අතරම keyword වලට තමයි මේ long tail keyword දානවා නම් තමයි අතරම හොඳ. ඉතින් මේ අපිට අපි වීඩියෝ එකට ගැලපෙන keywords හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් tags හොයාගන්න පුළුවන් ක්‍රම තුනක් ගැන තමයි අද මම මේක කතා කරන්න යන්නේ. තව එක මේ ක්‍රම තුනට අමතරව තව එක ක්‍රමයක් තියෙනවා. මම ඒක වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකොටම කියලා දෙන්නම්. හරි. අපි අද වීඩියෝ එකේ වැඩේ පටන් ගමු. ඉතින් පළවෙනියට මම කියන්න හදන එක තමයි මේ keywords everywhere කියන මේ keywords everywhere කියන extension එක. හරි. මේ extension එක keywords everywhere කියලා මෙහෙම Google එකේ type කරලා එන පළවෙනි search result එක click කරන්න. click කරායින් පස්සේ මෙන්න මේ වගේ page එකකට එනවා. මේකේ අපිට දැන් මම මේ Chrome browser එක පාවිච්චි කරන හින්දා install for Chrome කියන එක දෙනවා. install for Chrome කියන එක දීලා මෙතන add to Chrome කියන එක දෙනවා. හරි. ඊට පස්සේ add extension කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මේ extension එක අපේ Google Chrome එකට add වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේක මේ විදිහට බලා ගන්න පුළුවන්. keyword everywhere කියන tool එක මේ extension එක add වෙලා තියෙනවා Chrome එකට. හරි. මම මේක පොඩ්ඩකට අයින් කරගන්නවා මේ tab එක. ඉතින් අපිට add වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් keyword everywhere tool එක. මම මෙහිමම YouTube එකට යනවා. YouTube එකට ගිහිල්ලා yoga for beginners yoga for weight loss කියන එක ක්ලික් කරන්න. මම මේ පළවෙනි වීඩියෝ එක ක්ලික් කරනවා. බලන්න මෙතනදී අපිට මේ මම මේ සර්ච් කරාම මෙතන බලන්න මේ දකුණු පැත්තෙන් මේ පොඩි අපිට details ටිකක් පෙන්නනවා. මේ yoga weight loss කියන කැටගරි එකට මේ channel එකේ නමක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට සාරාබෙත් yoga කියන channel එක. ඉතින් මෙන්න මේ channel එකට maximum views කියලා දිනවා මිලියන 30. හරි. average views ප්‍රමාණය මිලියන 1.72යි. එතකොට අවුරුදු 3ක් විතර මේ channel එක වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේක පොඩි ප්‍රස්තාරයකුත් පෙන්නනවා, මේ chart එකක් පෙන්නනවා. ඉතින් මම මේ සාරාබෙත් yoga කියන channel එක මම මෙන්න මේ වීඩියෝ එක මම ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔන්න බලන්න අපිට පේන දේ. මේ වීඩියෝ එකට දකුණු පැත්තෙන් මෙන්න මේ විදිහට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන වෙලාවේ පාවිච්චි කරපු keywords ටික මෙතන පෙන්නලා දීලා තියෙනවා. බලන්න මේ keywords බලන්න මම කිව්ව විදිහටම අර long tail keyword තමයි මෙයා පාවිච්චි කරලා තියෙන්නේ. beginner morning yoga, beginner yoga routine, yoga for beginners morning. අන්න ඒ වගේ මේ long tail keyword තමයි වැඩි හරියටම පාවිච්චි කරලා තියෙන්නේ මෙයා. එතන ඒවම තමයි ගොඩක්ම මෙයා use කරලා තියෙන්නේ. ඉතින් මේ එක tool එකක් මේක. හරි. මම මේ tool එක extension එක
ඔයගොල්ලෝ මේක පාවිච්චි කරන්න මට වෙන දෙයක් පෙන්වන්න ඕන නිසායි මම මේක අයින් කරනවා තව පොඩ්ඩකින්. ඊළඟට මම පෙන්වන්න හදන එක තමයි මෙන්න මේ සයිට් එක answerthepublic.com. මම මේකේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. මේකෙනුත් අපිට කීවර්ඩ් රිසර්ච් කරගන්න පුළුවන්. අපි ගමුකෝ මෙතන මම යෝගා කියලා ටයිප් කරනවා. යෝගා එල්ඩර්ස් කියලා ටයිප් කරනවා. හරිද? යෝගා එල්ඩර්ස් කියලා ටයිප් කරලා ඊට කලින් මේක අහමට අහලත් නැතුව ඇති. එල්ඩර්ස් කියලා ටයිප් කරලා මේක අපිට මම මේ ෆ්‍රී version එක මෙතන පෙන්නලා දෙලා තියෙන්නේ. මේකත් අපිට අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. ඉතින් සර්ච් කරනවා. සර්ච් කරාම පහළ මේ විදිහට ටිකක් වෙලා ගිහලා මේක ලෝඩ් වෙයි. ලෝඩ් වුණාන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ රිසල්ට් එක. ටිකෙන් ටික මේක ලෝඩ් වෙනවා. හරි. මෙන්න බලා ගන්න පුළුවන්. මෙන්න බලා ගන්න පුළුවන් මම යෝගා එල්ඩර්ස් කියලා තමයි ගිහුවේ. ඉතින් මම යෝගා එල්ඩර්ස් කියන එකට අදාළව දාන්න පුළුවන් long tail keyword එක මෙතන පෙන්නනවා. simple yoga for elderly, yoga poses for elderly, chair yoga for elders, yoga for elderly benefit, yoga elderly. මම මේ විදිහේ long tail keyword ගොඩක් අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් මේක ගොඩක් වටින එකක්. දැන් මෙතන පෙන්වලා තියලා තියෙනවා මේ සමහරක් ඒවා තද කොළ පාටින් මේ highlight වෙලා තියෙනවා. ඉතින් ඒවා තමයි සාමාන්‍යයෙන් අපි මේ දැන්ම keyword දෙකට අදාළව ඒ කියන්නේ yoga elders කියන මේ වචන දෙකට අදාළව හදන්න පුළුවන් හොඳම long tail keyword වෙන්නේ. හරි. long tail keyword වෙන්නේ. හරි. මම මේ දෙවෙනි එක ඊට පස්සේ මම කිව්වා මම අර ඉන්ස්ටෝල් කරගත්තු එක්ස්ටෙන්ෂන් එකට පොඩ්ඩකට රිමූව් කරනවා කියලා. මම මේක අයින් කරනවා Chrome එකෙන් අයින් කරලා මම තව එක්ස්ටෙන්ෂන් එකක් ගැන කියන්න යන්නේ. මේ vidIQ එක්ස්ටෙන්ෂන් එක. මේක ඉතින් අර නැතුම වැඩි එක්ස්ටෙන්ෂන් එකක්. ඉතින් මම මේ විදිහට vidIQ කියලා Chrome එකේ Google එකේ සර්ච් කරලා දැන් පළවෙනි රිසල්ට් එක ක්ලික් කරන්න. ක්ලික් කරාම මේ විදිහට අපිට Chrome එකට ඇඩ් කරගන්න පුළුවන්. මම අර කලින් අර keyword everywhere කියන මේ Alright folks, thanks for installing vidIQ. One last important මේකත් එක්ක තිබ්බ ප්‍රශ්නයක් නෑ මට අර simply go to YouTube, watch any video. ඒක වෙනම පෙන්වන්න ඕන නිසායි මම මේ විදිහට කරේ. ඉතින් මේ keyword එක ඇඩ් කරගත්තයින් පස්සේ අපිට මේ අපේ channel එකේ අපේ email address එකයි අපේ channel අපේ YouTube channel එක හදාගන්න පාවිච්චි කරපු email address එකයි ඒ email address එකට අදාළ password එකයි මෙතන අතුරත් කරන්න පුළුවන්. හරිද? ටූට් කරලා මෙතන අපි sign in වුණා කියලා. දැන් මෙතන තමයි මේක මේ extension එක ඇඩ් වෙලා තියෙන vidIQ extension එක. ඉතින් මේ පොඩ්ඩක් ඒක ගැන වෙනන මේ YouTube වීඩියෝ එකක් තියෙනවා. අපි extension එක ඇඩ් කරගත්තාන් පස්සේ ඒක පෙන්නනවා මේක කොහොමද වෙන්න ඕන කියලා. මේ වීඩියෝ එකත් බලන්න. මේ ඔක්කොම විස්තර පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මම මගේ email password දීලා මේකට sign in වෙනවා. password දුන්නාම මෙතන බලාගන්න දැන් sign in වුණාන් පස්සේ බලාගන්න මෙතන අපිට පොඩි දෙයක් පෙන්වනවා. මම වෙන වීඩියෝ එකක් පෙන්වන්නම්කෝ. අර යෝගා වීඩියෝ එකක් මරන් පෙන්වන්නම්කෝ. යෝගා for beginners කියන එක අරන් පෙන්වන්නම්කෝ.
ඉතින් මම මේ වීඩියෝ එකම ගන්නවා බලන්න මේකෙත් අර කීවර්ඩ් එව්රිවෙයාර් එකේ වගේ ඊට වඩා ගොඩක් පවර්ෆුල් ලෙවල් එකේ මේ අපිට DDS ටිකක් මෙතන පෙන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ මෙතනද මේ highest views ගාන yoga for beginners වලට අදාළ average views ගාන කියන්නේ මේ සාරා බෙත් yoga කියන channel එකේ තමයි මේ වෙද්දි yoga වලට වැඩිම views ගාන වැඩිම subscribers ගාන ඇවිල්ලා තියෙන්නේ. ඒකයි මේ පෙන්නන්නේ. මේ overall score එක මේක පෙන්නනවා. ඊට අමතරව මේ වගේ yoga කරන එකට අදාළව තවත් අය subscribers ලා ගානක් ඉන්න channels ටිකක් මෙතන පෙන්නනවා. ඊට අමතරව මෙතන හොඳ long tail keyword තුනක් පෙන්නලා දීලා තියෙනවා. මෙතන vida IQ score එකත් එක්ක මෙතන පෙන්නලා දීලා තියෙනවා. හරි. vida IQ extension එක මේ score එකත් එක්ක මෙතන පෙන්නලා දීලා තියෙනවා. අපිට තව keyword බලා ගන්න ඕන නම් මේක pro version එකට upgrade කරන්න ඕන. හරි. pro version එක upgrade කරනවා නම් අපිට මේ විදිහට page එක load වෙනවා. මෙතන pro boost plus කියලා එකක් තියෙනවා. මෙතන pro version එක අපිට monthly pay ගන්න ඕන $10ක්. ඉතින් මේක වියදම් කරලා ගන්න ඕනේ නැහැ. හිත මේ ගන්න පුළුවන් නම් හොඳයි. ලොකු උදව්වක් වෙනවා. ඉතින් ඊට අමතරව මේ තවත් පහලින් තව keywords ටිකක් දීලා තියෙනවා. මේ දැන් මේ පළවෙනියට දීලා තියෙන keyword එක weight loss for beginners කියන එක. මේකේ vida IQ score එක 100ක් දීලා තියෙනවා. හරි. මේ හොඳම keywords ටිකක් තමයි මේ පෙන්නලා දීලා තියෙන්නේ. හරිද? මේ පෙන්නලා දීලා තියෙන හොඳම keywords ටික. තමයි මේ විදිහට මේ අපිට තව එක මේ විදිහට keywords බලා ගන්න පුළුවන්. පේනවද? මේ විදිහ අපිට එක keywords 25ක් විතර මෙතන පෙන්නලා දීලා තියෙනවා. හරි. ඉතින් මේක pro version එක ගන්න ඕනේ නැහැ අතරම. මේකිනුත් අපිට සෑහෙන වැඩක් කරගන්න පුළුවන්. හරිද? මේකෙන් අපි වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක ක්ලික් කරන්න. මේ වීඩියෝ ක්ලික් කරන් පස්සේ බලන්න ඒකෙත් බලන්න මෙතනින් අපිට details ටිකක් බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකට likes හම්බෙලා තියෙනවා 100ට 97.7ක්. එතකොට YouTube වල නැතුව ගියා එක. Alright folks, thanks for installing vidIQ. One last important step. itu dia nih itu. ini video එක බලන්න මේක vida IQ score එක 100ක් දීලා තියෙනවා. මේක එක පැයකට average යනවා views 652ක්. සම්පූර්ණ views ගන්න මිලියන 18.2යි. duration එක විනාඩි 10යි. මේකට like ratio එක 97.7යි. YouTube like 217.k තියෙනවා. ඒක likes ප්‍රමාණය. ඉතින් මේ යම්තර තව details ටිකක් බලා ගන්න පුළුවන්. මේකට හොඳ title එකක් තියෙනවා, හොඳ text එකක් තියෙනවා, description එකක් තියෙනවා, cards, this screen, high resolution thumbnail, shared on Facebook මේ හැමදේම මේකටම හරි ලකුණ වැටලා තියෙනවා. ඉතින් මේ විදිහට තව details ටිකක් බලා ගන්න පුළුවන්. මේ විදිහට subscribers ලා ගන්න ගොඩක් details බලා ගන්න පුළුවන්. අන්න නම් වැදගත් දෙයක් තමයි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන වෙලාවේ මෙයා දාපු ටැග්ස් ටික මෙතන පෙන්නනවා. හරිද? ටැග්ස් ටික මෙතන පෙන්නනවා. බලන්න මේ ටැග්ස් දිහා පොඩ්ඩක් බලන්න. මේ හැම ටැග් එකකටම මේ නම්බර එකක් පෙන්නලා දීලා තියෙනවා. හරිද? නම්බර් එක පෙන්නලා දීලා තියෙනවා. මේක තේරුම තමයි මෙතන මේ එක කියන එකේ තේරුම තමයි කවුරු කෙනෙක් පෙරලාවත් ඇවිල්ලා මේ yoga for beginners කියන එක
කියන විදිහට ටයිප් කරලා සර්ච් කරොත් ඉස්සෙල්ලාම පෙන්වන්නේ මෙන්න මේ වීඩියෝ එක. හරි. අපි ඒක එහෙනම් වෙනවද කියලා බලමු. වෙන්නේ නැත්නම් YouTube එකට යනවා. මම කොපි කරගත්තු එක ඇවිල්ලා මෙතනට යනවා පේස්ට් කරනවා. බලමු මොකද වෙන්නේ කියලා. හරි. ඒක තමයි ආවේ. වෙනවනේ. මේ වීඩියෝ එක තමයි ආවේ. කොහොමද වැඩි? එතකොට මේ සාරා බෙත් යෝගා කියලා සර්ච් කරොත් මේ වීඩියෝ එක පෙන්වන්නේ 28 වෙනියට. මේ විදිහට. වань උත්තර වාසිය ඊට අමතරව මේ channel එකට මෙයා දාපු ටැග්ස්. හරි. channel එකට දාලා තියෙන channel එකකට අපි වෙනම ටැග්ස් ටිකක් දාන්න පුළුවන්. හරි. ඒ දේවල් ටික තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම මේ ටියුටෝරියල් එකේදී කතා කරන්න යන්නේ ඇඩ්වාන්ස් දේවල් ටිකක් ගැන. ඒ කියන්නේ අද YouTube වලට අලුත් කෙනෙක්ට හරි එතන YouTube පටන් අරන් මේ විදිහට කරන් යන කෙනෙක්ට හරි සපෝට් එකක් දෙන විදිහේ ටියුටෝරියල් ටිකක් තමයි මේ කරන්න යන්නේ. අවුරුදු කෙනෙක්ට Gmail එකක් හදන එකේ හරි නැත්නම් channel එකක් හදන එකේ හරි අප්ලෝඩ් කරනවා නම් පහල comment section එකේ දාන්න. හරි. ඒකයි. සමහර YouTube වලට අලුත් කෙනෙක් නම් ඉතින් මේ මොකද්ද මේ channel tags කියන්නේ මොකද්ද කියන එක ගැන idea එකක් නැතුව ඇති. channel එකක් හදද්දී අපි දැනට අපි tags දාන තැනක් තියෙනවා. මම ඕනනම් ඒක පෙන්නන්න. මම මෙතන YouTube Studio කියන තැනට යනවා. YouTube Studio කියන තැනේ මෙතන මම settings කියන එකට යනවා. settings කියන එකට ගියන් පස්සේ මේ විදිහට අපි මේ channel කියන එක යටතේ එන basic info කියලා එක මෙන්න මෙතනට අපි keywords add කරගන්න පුළුවන්. ඒකයි ඔය channel tags කියලා කියන්නේ. හරි. channel tags කියලා කියන්නේ අන්න ඒ වගේ දේවල් වලට තමයි. ඉතින් අද කතා කරන්න හිටපු tools තුන ගැන tools තුන තමයි මේක. එක vidIQ අන්තික වෙබ්සයිට් එක ඊට අමතරව keyword everywhere කියන extension එක. ඉතින් ආයි ප්‍රශ්න තිබ්බොත් පහල comment section එකේ දාන්න. වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment එකක් දාන්න, share කරන්න, subscribe button එක click කරලා subscribe කරලා නැත්නම් subscribe button එක click කරලා එහාට තියෙන bell icon එකක් click කරලා තියාගන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඕන notification එකක් කී. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් සුබ